ගවර්න්මන්ට් එකට සම්බන්ධ කවුරුහරි බලනවා නම් හරි මේවා අදහස් විදිහට ගන්න දීලා තියෙන අවස්ථාවන් ටික තමයි මම මේ දැන් මැප් එකෙන් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ. ස්වීඩන් වල ළමයි බොහෝ වෙලාවට තනියම තමයි ඉස්කෝලේ යන්නේ. දැන් ෆුට්බෝල් කෝට් තියෙනවා 5ක්. හරි ඉස්සමට බස් එකේම ගිහිල්ලා ගෙදරට යන්න පුළුවන්. බාබිකියු එකක් දාලා යාළුවොත් එක්කලා පොඩක් සෙට් වෙලා යන්න පුළුවන්. රාජ්‍ය ආයතනත් එක්කලා තරුණ තරුණිය කොහොමද එකතු කරලා වැඩ කටයුතු කරගන්නේ කියන දේවල් වලට මේවා හොඳ උදාහරණ. හෙලෝ කට්ටිය කොහොමද ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකට. මේ තියෙන්නේ අපේ ගමේ මැප් එක. ඉතින් මං හැමදාම මේක ගමක් කියලා කියන්නේ මේ පොඩි ඩොට් ලයින්ස් වලට පේනවා ඇතිනේ. රතුයි සුදුයි. මේ තියෙන්නේ පයින් යන්න පුළුවන් පාර. ඉතින් මම දැන් ඉන්නේ මෙතන. මේ ඩොට් ලයින්ස් කවර් වෙනවා අපේ මුළු ගමම. ඉතින් මේ ගම වටේ පයින් යන්න පුළුවන්. ඒක හරි විශේෂයි. ගමේ ලස්සන බලන්න තියෙන තැන් ටික මේ විදිහට මැප් වල ගොඩාක් තැන් වලින් ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් මම යනවා අද මෙතන ඉඳලා මෙන්න මේ හරියට. මගේ යාළුවෙක් ඉන්නවා සහ මට පොඩි වැඩ වගේක් තියෙනවා. ඉතින් මං හිතුවා වීඩියෝ එකක් කරගෙනම යනවායි කියලා. මොකද හරි ලස්සනයි මේ පැත්ත. විශේෂ දේවල් ටිකකුත් තියෙනවා. අද ඉර බහින්නේ අපිට අපි යන ගමන් කතා කරමු. මෙන්න මෙයත් එක්කලා අදත් ආවේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. ඉතින් කීප දෙනෙක් කියලා තිබුණා මේක ගැනත් කියන්න කියලා. යන ගමන් කියමු. ඉතින් වැඩේ කියන්නේ අද අපිට ඉර බහිනවා කියලා තියෙන්නේ හවස 7:00ට. හවස 7:00ට ඉර බහිනවා කියලා තිබුණාට දැන් ඕගොල්ලෝ දන්නවනේ අපිත් එක්ක ඒ කියන්නේ ලංකාවත් එක්කලා පැය 4:00ක වෙනස දැන් පැය 3:00 කරා. මොකද දැන් ස්වීඩන් වල පැය 13කටත් වඩා දිවා කාලය තියෙනවා. ඉතින් පැය ගාන වැඩි වුණාට ඔය කාලය වෙනස්කම් සිද්ධ වුණාට වැඩේ කියන්නේ ඉර පෑවුවේ නැහැ අද දවසම. ඉර එළිය දැක්කේ නැහැ. ඉතින් ස්වීඩන් වල සාමාන්‍ය දවසක් ඒක. දැන් අද හවස 7:00ට ඉර බහිනවා කියපු හින්දා මමත් පොඩ්ඩක් හැන්දෑ වෙනකන් හිටියා. දැන් නම් වෙලාව හවස 5:00යි. 5:00 වුණත් එකයි, දවල් 12 වුණත් එකයි. ඉර නැහැ. ඉතින් ඒ නිසා ඒ ගැන වැඩි හිතන්න අවශ්‍ය නැහැ. ලොකු වෙනසක් නැහැ. කාලගුණය පොඩ්ඩක් සීතලයි. ඉතින් යමු එකතු වෙලා ඉන්න. මම මේ යන පාරේ මෙතන පොඩි ටනල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ෆ්ලයි ඕවර් එකක් උඩින් වාහන යනවා. ඉතින් මෙන්න මම දැන් ඇතුලෙන් යනවා. මේකේ විස්තරය කියන්නම්කෝ ඕගොල්ලන්ට. ඉතින් මේ පිටිපස්සේ තියෙන ටනල් එක හරිම විශේෂයි. මොකද දන්නවද? මම මේ දැන් ඉන්න පැත්තේ ඇත්තටම කියනවා නම් ඉස්කෝලයක් තියෙනවා. ගොඩක් ළමයි එනවා ඒකට. ඒ කියන්නේ මෙතන ප්‍රී ස්කූල් එකක් සහ හයි ස්කූල් එකක්. මං හිතන්නේ ගොඩක් ලොකු ළමයි යන්නේ නැහැ. ඒ වගේම එහා පැත්තේ ඔය පාරෙන් එහා පැත්තේ ගොඩක් ගෙවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අහලත් ඇති ස්වීඩන් වල ළමයි බොහෝ වෙලාවට තනියම තමයි ඉස්කෝලේ යන්නේ. එක්කෝ පොඩි බයිසිකල් එකක් පැදගෙන නැත්තම් පයින්. ඉතින් මේ විශේෂ තැන හදලා තියෙන්නේ ඒගොල්ලන්ට බොහොම පරිස්සමට යාළගේ ඉස්කෝලවලට යන්න. ඉතින් පොඩි කාලේ නම් ළමයි හරියට බයිසිකල් පදිනවා. ඒ වගේම ලංකාවේ හැටියට ගත්තොත් අපි එක වසර දෙක වසර ඉඳලා විතර වගේ ළමයි තනියම ඉස්කෝලවලට යනවා. ඉතින් ඒක පිරිමි ළමයිද ගැහැණු ළමයිද කියලා නැහැ. හැමෝම වගේ. ඉතින් මේකේ පාලම ගොඩක් වටිනවා පොඩි අයට පරිස්සමට යාළගේ ඉස්කෝලවලට යන්න. ඉතින් මෙතන දැන් මං ඉන්න තැනක් තියෙනවා ප්‍රී ස්කූල් එක. ඉතින් හරි විශේෂයි. තනියම දරුවෝ ඉස්කෝලේ යනවා ඉතින්. මේ ගමේ මමත් නොගිය තැන් තව ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ පාරක්. මං අද තමයි මේ පාර යන්නේ. පොඩි පොදකුත් වැටෙනවා. ඉතින් මේ තියෙන්නේ අවුට්ඩෝර් අපිට කියනවා නම් එක්සර්සයිසිං ලොකේෂන් එකක්. අපිට මෙතෙන්ට ඇවිල්ලා ෆ්‍රී එක්සර්සයිස් කරලා යන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මෙතන. මේ බලන්න. දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලත් ඉන්නවා. මං හිතන්නේ ක්‍රොස් ෆිට්නස් වලට තියෙන තැනක්. කියලා වැඩක් නැහැ.
මේන් බලන්න මැප් එකකුත් තියෙනවා. මැප් එකේ මොනවද කියලා තියෙන්නේ කියලා අපි බලමු. ඉතින් ස්වීඩන් වල මෙච්චර පොඩි ගමක් වෙලා අපේ ගමේ ශරීර සුවතාවයන් සහ ක්‍රීඩා කරන අයට තරුණයින්ට සහ හැම දෙනාටම දීලා තියෙන අවස්ථාවන් ටික තමයි මම මේ දැන් මැප් එකෙන් ඕගොල්ලන්ට පෙන්වන්න යන්නේ. ඉතින් මම මේක ට්‍රාන්ස්ලේට් කරගත්තා. මේ බලන්න මම අනිත් පැත්තට මැප් එක දාලාම පෙන්නන්නම් ඔයාලට මේක කැමරාව දාලා එතකොට ඔයාලට මේක හරි පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ බලන්න ඉතින් යටින්ම අපේ ප්‍රාදේශීය සභාවේ නම තියෙනවා කොමුන් කියන එක. ඉතින් මේ තියෙන්නේ දැන් ඇත්තටම මම ඉන්නේ මේ හරියේ. මේ තියෙනවා ලස්සන වෝටර් පාක් එකක්. මේකේ අපේ මේක තමයි නම්බර් 1. මේක තමයි ප්‍රධානම තැන. මේ තියෙන ස්පෝර්ට් හෝල් එක. ස්පෝර්ට් හෝල් එක මෙතෙන්ට තමයි පොඩි දරුවෝ ඇතුළු ගොඩ දෙනෙක් එන්නේ ක්‍රීඩා වැඩවලට. ඊට පස්සේ මෙතන තියෙනවා බෝලිං ලොකේෂන් එක. ඊට පස්සේ එතනම තියෙනවා මේ තැන් වලින් තමයි අපි ස්කේටිං කරන්නේ. අයිස් ස්කේටිං. මගේ වීඩියෝ එකකුත් තියෙනවා මෙන්න මේ හෝල් එකේ. ඊට පස්සේ මෙතන තියෙනවා අවුට්ඩෝර් ඕපන් ජිම් එකක් තියෙනවා. මෙතන තියෙනවා අපේ ගමේ තියෙන ස්විමින් pool එක. ස්විමින් හෝල්ස්. ඇත්තට මෙතන ස්විමින් pool 5ක් විතර වගේ තියෙනවා. මේවා hot water තියෙන්නේ. ඊට පස්සේ මෙතන වොලිබෝල් ගහන එක තියෙනවා. ඒකත් ඇත්තට මේ මං ඉන්න තැනම ළඟම තියෙන්නේ. ඊට පස්සේ පොඩි දරුවන්ට ස්කේටිං තරුණයන්ට ඉතින් ස්කේටිං කරන්න තියෙනවා මෙතන. මේ තියෙන්නේ අපේ ගමේ බේස්බෝල් ග්‍රවුන්ඩ්ස් ටික. එන් ෂොපින් කියලා කියන්නේ අපේ ගමේ නම. එන් ෂොපින් ගොඩාක් ප්‍රසිද්ධයි බේස්බෝල් වලට. ඉතින් බේස්බෝල් ඊට පස්සේ මෙතන තියෙනවා ෆුට්බෝල්. ඉතින් ස්වීඩන් කොහොමත් ෆුට්බෝල් වලට ප්‍රසිද්ධයිනේ ඒක ඔයගොල්ලෝ දන්නවා. හිතා ගන්න ෆුට්බෝල් කෝට් තියෙනවා 5ක්. ඒ වයින් මේ දෙක ඒගොල්ලෝ වැඩිපුර පාවිච්චි කරන්නේ රගවලට. ඉතින් ස්වීඩන් වල රගත් ඒ වගේම ප්‍රසිද්ධයි. ඉතින් ෆුට්බෝල් වගේම රග එක්කලා මෙතන කෝට් 5ක් තියෙනවා. ඒ වගේම මේ වෝටර් පාක් එකේ බාබිකියු දාන තැන් 3ක් තියෙනවා. ඉතින් බලන්නකො තරුණයින්ට අවස්ථාව දීලා තියෙන එකතු වෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩ්ඩක් අවුට්ඩෝර් ගේම්ස් වලට. ඊට පස්සේ මෙන්න මේ තැන තමයි දැන් මම ඕගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් මේන් තියෙන්නේ ඒ තැන. දැන් කිහිප දෙනෙක් ඉඳලා ගියා පොඩ්ඩක් කුඩු පොදක් ආපු හින්දා මෙතෙන්ට ආපුහාම ඕගොල්ලන්ට පේනවා ඉලක්කයට දුන්නෙන් තියන්න සහ අවුට්ඩෝර් ක්‍රොස් ෆිට්නස් ගොඩාක් දේවල් කරන්න මෙතන අවස්ථාව දීලා තියෙනවා. ඉතින් හිතා ගන්නකො මේ තියෙන ස්පෝර්ට් වලට තියෙන ඒරියා එක ගේම්ස් කීයක් මෙතන තියෙනවද? ඒ වගේම තව විශේෂ දේවල් තියෙනවා. මෙතනින් පටන් ගත්තාම මේ රනින් ට්‍රැක් එකක් තියෙනවා. මේන් එක්කෙනෙක් දුවනවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් කිලෝමීටර් මෙතන ඒගොල්ලෝ පෙන්නලා තියෙන හැටියට කිලෝමීටර් 2 සහ 1.2 ඒ වගේ ට්‍රැක් දෙකක් තමයි උතන තියෙන්නේ. ඉතින් ඔය මම කියපු ක්‍රීඩාවල් වලට අමතරව තව ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති 27ක් නම්බර්ස් තියෙනවා. ඉතින් මම උතනින් කිහිපයයි කිව්වේ. හරිම විශේෂයි. මේ තියෙන්නේ ෆුට්බෝල් කෝට් තියෙනවා ABC කියලා. ඊට පස්සේ ස්කේටිං, වොලිබෝල් හරිම පුදුමයි. ඉතින් මේ ඇවිල්ලා ස්වීඩන් වල නගරයක් නෙමෙයි. ස්වීඩන් වල ප්‍රධාන නගර ලොකු නගරවල් කොච්චර මේ වල තව පහසුකම් දීලා ඇතිද? ඉතින් මම එනකොටම ඔයාලට අපේ ගමේ මැප් එකක් පෙන්නුවේ ඒකයි. ගම වටේ ඇවිදින්න පුළුවන්. ගම වටේ දුවන්න පුළුවන් තරම් පුංචි ගමක්. බිල්ඩින් කිහිපයක් ඇත්තටම සිටි එක මැද්ද තියෙනවා. ඒ වුණාට මේක හරි පුංචි. ඒ වගේ පුංචි ගමක තරුණයින්ට මේ තරම් අවස්ථාවල් දීලා තියෙනවා. ඉතින් කම්මැලි වෙන්නේ නැතුව නැත්තම් වැරදි දේවල් වලට යොමු වෙන්නේ නැතුව ගොඩාක් දේවල් කරන්න ස්වීඩන් ප්‍රාදේශීය සභාවල් ඇතුළු රජය පහසුකම් දීලා තියෙනවා. ඉතින් මේක නෙමේ කතාව. තව ටිකක් අපි ඉස්සරහට යන්. මෙන්න මේ හරිය තව විශේෂ දෙයක් තියෙනවා. මේ හැන්දෑ වෙලා දැන් ටිකක් තියෙන්නේ ඉරත් ඇත්තටම ඉර එලියක් නැති තරම්. ගිහිල්ලා කතා කරමු තව ටිකක් විස්තර. මෙතෙන්ට දවසක එන්න ඕන පොඩ්ඩිත් එක්කලා එහෙම නැත්තම් මගේ යාළුවොත් එක්කලා හිතුවට වඩා ගොඩාක් දේවල් තියෙනවා මෙතන. ඉතින් ටිකක් සමයකේ රස්නෙත් ආපුවාම ටිකක් විනෝද වෙලා යන්න එන්න පුළුවන් අපිට. ඉතින් මේ යන පාරමයි තියෙන්නේ අපේ ස්විමින් pool එක. බලමු ඒකත් ටිකක් මම පෙන්නන්නම්කෝ ඔයගොල්ලන්ට. ඉතින් ඔතන මට zoom කරලා පෙන්නන්න විදිහක් නැහැ. පොඩි ළමයි හරියට ස්කේටිං කරනවා, සයික්ලින් කරනවා.
අපි කියන්නේ වැඩ දානවා කියලා. ඉතින් අනේ අපේ දරුවෝ මහ පාරවල් වලනේ ওই අවස්ථාවල් ගොඩක් ගන්නෙ. ඉතින් ඒක හරි අනතුරුදායකයි. ලංකාවෙත් මෙහෙම තැන් ඇති. මම නම් දැනුවත් නැහැ. ඉතින් හැම ගමකම පොඩි අය වෙනුවෙන් තරුණයන් වෙනුවෙන් මේ වගේ දේවල් ඉතින් කරන්න තියෙනවා නම් හොඳයි. මෙන් ඉන්නවා. පොඩ්ඩක් පෙනේ සමහර විට. ඉතින් මේවා ඉතින් මගේ වීඩියෝ ගවර්න්මන්ට් එකට සම්බන්ධ කවුරුහරි බලනවා නම් හරි මේවා අදහස් විදිහට ගන්න තරුණයින්ට මේ දේවල් අත්‍යවශ්‍යයි. ක්‍රීඩාවල නිරත වෙන එක. ඉතින් මේ වගේ ගමක වොලිබෝල්, ෆුට්බෝල්, රග, ඉන්ඩෝ ප්ලේ කරන තැන් ඒ වගේ දේවල් පහසුකම් ගොඩාක් දීලා තියෙන්නේ ඒවා තරුණයින්ට අවශ්‍ය නිසා. අපි මෙන්න මෙතනින් දාගන්න ඕන මේන් ආයෙ පේන ස්විමින් pool එක. අපි යමු පොඩ්ඩක් ස්විමින් pool එක ළඟට. ඔය තියෙන්නේ ස්විමින් pool එක. ඉතින් ඒකේ තියෙනවා ෆැමිලි බාත් කියලා. ඉතින් අපේ පොඩ්ඩිත් එක්කලා අපි ගොඩක් වෙලාවට යන්නේ ඒකට. ඉතින් ස්වීඩන් වල ස්විමින් කියන්නේ අනිවාර්ය දෙයක් දරුවන්ට. ඉතින් ඒ අය අනිවාර්යයෙන්ම ස්විමින් පුරුදු වෙන්නම ඕන. හැමෝටම ස්විමින් කරන්න පුළුවන් ස්වීඩන් වල. ඉතින් මට නම් ගොඩක් බෑ. ගොඩක් නෙමෙයි අතරම බැරිම තරම්. මේ තියෙන්නේ ඒකේ පාකින් එක පොඩ්ඩක් ඉන්නකෝ අපි තව පොඩ්ඩක් යමු ඉස්සරහට. හරි. මේ තියෙන්නේ ස්විමින් pool එකට එන අයට පහසුකම් දෙන බස් හෝල්ට් එක. අපි මෙතනින් යමු අපිට යන්න ඕන තැනට. හරි මේ තියෙන්නේ. දැන් නම් වෙහි පොද ටිකක් සැර වැඩි. පොඩ්ඩක් බස් හෝල්ට් එක ඇතුළට යමු අපි. මම වැස්සට ගොඩ වුණේ බස් හෝල්ට් එකට. මෙන්න අපේ බස් එක එනවා. ඉතින් මේකෙන් තමයි ස්විමින් pool එකට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් යන්නේ නැහැ බස් එකේ. මෙන්න එයා හිතනවා දන්නේ නැහැ මම බස් එක එනකන් හිටියේ කියලා. මේ තියෙන්නේ ස්විමින් pool එකට එන අයට පහසුකම් දෙන බස් එක. ඉතින් ස්විමින් කරලා ඉවර වෙලා ගොඩක් ළමයි නැග්ගා බස් එකට. හරි පුදුමයි. මොකද මං හිතන්නේ මේක බස් එක එනවා කියලා ඒගොල්ලෝ ගොඩක් අය දන්නවා. ඉතින් මෙහි දරුවෝ ගොඩක් වෙලාට දුර අය එහෙම නැත්නම් මේ ගමේ ඉඳලා ටිකක් පිට පැතිවල අය පවා මේ විදිහට බස් වලින් එනවා ඒගොල්ලන් ස්විමින් කරන්න. මොකද ස්විමින් අනිවාර්ය විෂයක් නිසා. ඉතින් හරිම ලේසි දරුවන්ට ගේ ගහින්ම බස් එක යනවා. බස් එකේ නැග්ගා ස්විමින් pool එකට ආවා. ඒ දේවල් ටික සෙෂන්ස් ටිකට සහභාගී වුණා. පරිස්සමට බස් එකේම ගිහිල්ලා ගෙදරට යන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්ට දැන් වෙලා ඉන්නවා වැස්ස ටිකක් වැඩි. මට පාර යන්න අමාරු නිසා මෙන්න යන්නේ. ඉතින් මේ පහසුකම් මට හරිම සන්තෝෂයි. ඇත්තටම මේ දේවල් මාර වටිනවා. මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ ක්වොලිටි එක වැඩි කරගන්න මේ දේවල් හරිම ප්‍රයෝජනයි. ඉතින් බලන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් දියුණු වෙනවා. ඊට පස්සේ යටිතල පහසුකම් අධ්‍යාපනය ඒ හැම දෙයක්ම බලපානවා මිනිස්සුන්ගේ ජීවිතවලට. ඉතින් මේකේ දාලා තියෙන වලට පේනවා ඇති ගොඩක් විස්තර තියෙනවා. මේ දොර ගාව තියෙන රතු පාට බටන් එක ප්‍රෙස් කරපුවාම ආබාධිත අයට ඒ ඩ්‍රයිවර් ඇවිල්ලා සහයෝගය නැත්නම් උදව් වෙනවා. ඉතින් බේබි ස්ට්‍රෝලර්, වීල් චෙයාර් එහෙම නැත්නම් ස්පේන් නැති අය ඒ හැම දෙනෙකුටම ඩ්‍රයිවර් ඇවිල්ලා සපෝට් කරන ඔන්න ඔය රෙඩ් කලර් බටන් එක ප්‍රෙස් කරපුවාම ඒවා අමතර දේවල්. ඉතින් මෙතෙන්ටලා ගොඩක් වෙලා ඉන්න බෑ. කොච්චර වැස්සාවත් අපි යන්න ඕන. ඉතින් තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා යමු. එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ස්කේටිං කර හිටපු පොඩ්ඩෝ ටික හෙට මෙහෙට යනකම් වෙලා ඉඳලා මම ආවා එයාලා සෙල්ලම් කරපු දන පෙන්නන්න. ඉතින් මේක ලංකාවේ ගොඩක් දෙනෙක්ට විශේෂයි කියලා මං හිතනවා. මේ තියෙන්නේ එයාලා ස්කේටිං කරන්න ආපු තැන. ඉතින් ඇත්තටම මේ මගේ ස්කූටර් එකෙනුත් මෙතන දේවල් කරන්න පුළුවන්.
හැබැයි මම මේ දේවල් වැඩි දන්නේ නැති නිසා මං යන්නේ නැහැ ඒක කරන්න. ඉතින් මෙන්න මං උඩට නැගලා පෙන්නන්නම්කෝ. මේන් තියෙනවා ඒ තැන. ඉතින් මේ වගේ තැන් පිටරටවල වල ඉන්න අපේ යාළුවෝ ගොඩ දෙනෙක් දැකලා ඇති, දන්නවා ඇති. පිටරටවල වල මේක සාමාන්‍ය දෙයක්. මෙතන දැන් තෙතයි. ගොඩක් ලිස්සන නිසා වැස්සත් එක්කලා පොඩි කට්ටිය ගියා. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලෝ ඔයාලා දන්නවා ඇති ස්කේටින් බෝඩ් තියෙනවා, ස්කූටර්ස් තියෙනවා, නැත්තම් මේකට විශේෂ වෙච්ච බයිසිකල් තියෙනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා යාළගේ කාලය නිවාඩු වෙලාව හරිම විනෝදෙන් යාළුවොත් එක්කලා ගත කරනවා. ඉතින් මේ තියෙන්නේ ඒක ස්විමින් pool එක ගාමයි. බස් වලට කරලා හිද්දි වැස්සට මේ කාලය ගත වුණා. ඉතින් මේ බලන්න ඒගොල්ලන්ට ලයිට් දාලා දීලා තියෙනවා. මේක රැටත් කරන්න පුළුවන්. මොකද සමයකේ ඉර බහින්නේ නැති නිසා හවස් වරුව වල ගොඩක් වෙලාවට දරුවෝ එනවා. ඉතින් මම දැන් මේ කියන අනිත් කාරණාව තමයි කියන්න යන්නේ. මේ බලන්න මෙතන කොච්චර පිරිසිදුද කියලා. පොඩි අය ඇවිල්ලා ඉතින් කෑම බීම පවා කාලා යනවා. ඒ අය හැඩි කරන්නේ නැහැ. ඒක විශේෂයි. ඉතින් මේ පිරිසිදුකම පොඩි කාලේ ඉස්කෝලවල උගන්වනවා. අනිත් කාරණාව තරුණයන්ටත් මෙතනට එන්න පුළුවන්. ඇවිල්ලා බාබිකියු එකක් දාලා යාළුවොත් එක්කලා පොඩක් සෙට් වෙලා යන්න පුළුවන්. ඉතින් මේ බලන්න තරුණ තරුණියෝ පවා ඇවිල්ලා මේ තැන් මේ විදිහට පිරිසිදුව මේන්ටේන් කරන එක අපි ගත යුත්තක්. මේ බලන්නකො මම ඒක කියෙද්දී මම මේ විශේෂ දෙයක් දැක්කා. මේන් බලන්න. ඔයාලට පේනවා ඇති මේ ග්ලව්ස්. මේ ග්ලව්ස් දෙක මට මේක කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ක්‍රෝන වලින් කියනවා නම් මෙහි සැලෙන් ක්‍රෝන 500ක්වත් වෙනවා. මොකද මේ වගේම දෙකක් මේකේ පොඩි සයිස් එක අපි පොඩ්ඩිට ගත්තා. මේ දෙක කාගේ හරි අතින් බැරි වෙලා ගිහිල්ලා. ඒක ආයේ එයා කවදා කොයි වෙලේ හරි එනකම් මෙතන තියෙනවා. ඉතින් පුදුමයි. ඉතින් ඔච්චර වටින ග්ලව්ස් දෙකක් මේක රටේ හැමෝටම අනිවාර්යෙන් පළඳින දෙයක්. කාගේද කියලා හොයන්න බෑ හොරෙන් ගත්තොත්. ඒ වුණාට මේ ග්ලව්ස් දෙක මෙතෙන්ට වෙලා තියෙනවා අනිවාර්යෙන්ම අයිතිකාරයා එනකම්. හරි පුදුමයි. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලෝ ප්ලේ කරන තැන. තව වතුර නිසා ටිකක් නෙමෙයි ගොඩක් ලිස්සනවා. ඉතින් මෙතෙන්ටලා මම වැඩි ඉන්න යන්නේ නැහැ. ඉක්මනින් මගේ වැඩේට යන්න ඕන. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් තරුණ තරුණියන්ගේ සහ පොඩි දරුවන්ගේ දේවල් එයාට පහසුකම් දීලා තියෙන හැටි මේ පුංචි ගමක ගම වටේ දුවන්න පුළුවන් තරම් පුංචි ගමක ඉතින් ඕගොල්ලෝ දැක්කා. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක එකතු කරන්න. මං හිතනවා මේ දේවල් අපි රටතොටවල සංචාරය කරන දේවල් වගේම මේ දේවල් ඕගොල්ලෝ ආසාවෙන් බලනවා. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක එකතු කරන්න. ඒක මට ලොකු දෙයක්. තවත් මේ වගේ අත්දැකීම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ලංකාවේදී නොදකපු නොලබපු අත්දැකීම් ඕගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් මේ බලන්න මේ වගේ තැනකට වෙලා පොඩ්ඩක් කට්ටිය එකතු වෙන්න තියෙනවා නම් කොහොමද කියලා. මේ ලස්සන කබාන එකක් වගේ හදලා තියෙනවා සමහට් එකක්. මෙතන වැඩේ කියන්නේ මෙතනත් බාබිකියු දාන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන තැනක තරුණ තරුණියන්ට නැත්තම් ඕන කෙනෙකුට ඇවිල්ලා හවසක බාබිකියු එකක් දාලා මේ බලන්න කොච්චර නිදහසේ සින්දුවක් කියලා. මොකද මේ හලපහල කිසිම තැනක ගෙවල් නැහැ. මෙතන දැන් ඔක්කොම මේගොල්ලෝ රෙඩි කරලා තියෙන්නේ. ඉතින් මේ වань හරිම ලස්සනයි. මේකේ මේ වහලේ හරි විශේෂයි. උඩ ඇරලා තියෙන්නේ. මං හිතන්නේ ඉතින් දුම් යන්න වෙන්න ඇති උඩින්. ඒකත් හරිම ලස්සනට හදලා තියෙනවා. මේ වගේ තැන් ඇත්තටම ලංකාවෙත් හදලා තියෙනවා. මම ඒක නම් දන්නවා. ඉතින් කට්ටියට පොඩ්ඩක් විනෝද වෙලා අපේ භාෂාවෙන් ඉතින් සෙට් වෙලා එහෙම යන්න පුළුවන්. දැන් මෙතන ඊළඟ කාරණාව මං තාම දර දැක්කේ නැහැ. ඉතින් දර කවුද ගේන්නේ? ඒකත් රජයෙන් දෙන්නේ. ඉතින් මේ විදිහට ලස්සනට දැන් මේ බෙන්ච් ටික හදලා තියෙනවා. ඒවා ටික රෙඩි. තාම දර නැහැ. ඉතින් දර ටිකත් වැඩි දවසක් යන්න කලින් මෙතෙන්ට ගෙනල්ලා ගොඩක් වෙලාට ඈත බොක්ස් එකක් තියෙනවා. මම ඒක බැලුවා. හැබැයි ඒක නම් ගාබේජ් දාන එකක්. ඉතින් වැඩි දවසක් යන්න කලින් මෙතෙන්ට දර ටිකත් ගෙනල්ලා දානවා ප්‍රාදේශීය සභාවෙන්ම.
ඉතින් රජයෙන්ම හදලා දීපු තැන රජයෙන්ම දර දාලා ඔක්කොම කරලා මේ විනෝදේ සැහැල්ලුව තරුණ තරුණියන්ට සහ මේ ගම්වාසීන්ට දීලා තියෙනවා. මේක එක ගමක දෙයක් නෙමෙයි. මේක හැම ගමකම ස්වීඩන් වල මෙහෙමයි. ගොඩක් රටවල් වලත් මේ සිද්ධි මෙහෙමයි. ඉතින් රාජ්‍ය ආයතනත් එක්කලා තරුණ තරුණියන් සහ මේ මිනිස්සු කොහොමද එකතු කරලා සහයෝගයෙන් තියාගෙන වැඩ කටයුතු කරගන්නේ කියන දේවල් වලට මේවා හොඳ උදාහරණ. දර ටික ගෙනකම් මාත් බලන් ඉන්න මෙතෙන්ටම ඇවිල්ලා බාබිකියු එකක් දාන්න අපේ යාළුවොත් එක්කලා. මොකද මේ පේන දර්ශනය හරිම ලස්සනයි. ඉතින් ගොඩක් ස්තුතියි. දැන් වහිනවා මේ වැස්ස ටිකක් වෙලා යයි. ඉතින් කැමරා එකත් එමිනවා. මොකද මේක වොටර් ප්‍රූෆ් නෙමෙයි. ඉතින් මම ඉක්මනින්ම යන්න ඕන. එකතු වෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරන් එන්නම්. එන්නේ ඉස්සරහට හොඳ කාලයක් ස්වීඩන් වල ලස්සන කාලයක්. මල් පිපෙනවා, කුරුල්ලෝ පිරිලා. ඉතින් සත්තු එහෙම ගොඩක් වෙලාවට එළියට එන කාලවල්. දිවා කාලය වැඩි. හැබැයි අහස අඳුර අද නම් ටිකක් වැඩි. ඉතින් ලස්සන වීඩියෝ අරන් එන්නම්. එකතු වෙලා ඉන්න, subscribe කරන්න. ඉතින් යාළුවොත් එක්කලා share කරගන්න මේ දේවල්. ඔයාලගේ ආදරණීය comment එකත් එකතු කරන්න. අදට මම ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් බොහොම ඉක්මනින් හම්බෙමු. එකතු වෙලා ඉන්න.